මතකද? ඔව් කියන අය තොසන් ලිපිඩේ හැදෙන විදිය නෙමෙයි හැදෙනවා කියන මතකයිද? කෙලවෙන නෑ. ෂුවර් ආයිති. මෙච්චර හොඳට කියලා දුන්න පාඩමුත් බෑ කියන්නේ. මේ ළඟදී කියලා දුන්න පාඩමුත් බෑ කියන්නේ. හොඳට කියලා දෙනවා කියන එකේ අදහස ලොකු කාලයක් අරන් අපි හිමිට කරා. ලිපිට දවසක්ම කියලා දුන්නා. මේවා උදේ වරුවම් මැන්දා. මිරිමීට. පියවරෙන් පියවර පියවරෙන් පියවර කෙලම වෙන මේ. දැඩි අවධානයට කියන්නේ. ඔයාලා ගැන දැන් පොඩ්ඩක් හිතන්න. සති 10යි තියෙන්නේ. සති 10යි. ඔයාලට තව සති 4ක් විතර යනකොට මට ප්‍රශ කරන්න බෑ. දැන් උපරිමේ පුළුවන්. පුළුවන් තරම් වැඩ කරන්න. ඔයාට දේවල් බෑ කියලා ඔයා තේරුම් ගන්න ඉස්සෙල්ලාම. ඊට පස්සේ ඔයාගෙන් ඔයා ගේම ඉල්ලන්න. ෆෝන් එකද අරකද මේකද මේ වෙලාවේ බලපාන්නේ ගේම් ගහන එකද කොහොමද අයින් කරන්න? ඔයා Facebook යනවද TikTok යනවද ගේම් එකක් ගහනවද ඒකද ඔයාට තේරෙනවනේ ඔයාට කාලේ වැඩිපුර නාස්ති වෙන මොකද කියලා. කායිතකාරී chat කරගෙන කෙලින්ම අයින් කරන්න. ඒ මොරාල් එක තියාගන්න ළමයි. ඒ කියන්නේ මෙහෙම කරන්න. ඔයාලා පාඩම් කරනවා කියලා දැන් හිතනවනේ දැන් අද පන්තිට ආපු ගොඩක් අය හිතනවා දැන් මට කියනවා ගොඩක් අය සිකුරාදා නම් පාඩම් කරන්න පුළුවන්. සෙනසුරාදාදී ටිකක් අඩු වෙනවා. එහෙම ගිහිල්ලා අඩු වෙලා යනවා. එක දෙයක් කරන්න ඕනේ. ඒක අඩු වෙන්නේ නැති වෙන තියාගන්නවා කරන්න ඕනේ. පාඩම් කරන එක ගැන හිතන්න එපා. ඉස්සලාම හිතන්න ඔය අයින් කරන්න ඕනේ මොනවද කියලා. පාඩම් කරන එක ඔයාලට කරන්න හිතෙන්නේ නැති වෙන්න අයින් කරන්න ඕනේ දේවල් ටිකක් තියෙන නරක යාළුවෙක් වේවා. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එක වේවා, ෆෝන් එකේ මොකක් හරි ඇප් එකක් වේවා, ගේම් එකක් වේවා, chat එකක් වේවා. ඔයාට නිතර බලපානවා කියලා හිතන දෙයක් දැන් තියෙනවා. ඔයාගේ හිතේ දැන් තියෙනවා. ඒ වුණාට ඒක කිසිම අවුලක් නැහැ. ළමයි ඒ වගේ අවදානමක්වත් ගන්න පුළුවන් වෙන්න ඕන ඔයාට. අපේ ජීවිතේ ගොඩක් තැන්වල අවදානම් තීරණ ගන්න වෙනවා. එහෙමයි තමයි සාර්ථක වෙන්නේ. අවදානම් තීරණ කියන්නේ ඒ කියන්නේ අපිට දෙයක් නැති වුණොත් කියලා හිතෙනවා. ඒවා සත පහකට ගණන් ගන්න එපා. ඔයා මොන හරි අරමුණකට වැඩ කරද්දී ඔයාට නැති වෙන ඒවා දෙකෙන්ම අයින් කරන්න ඉතින්. එකෙන්ම ඔළුවෙන් අයින් කරන්න නැති වෙන හරිය අයින් කරා. එකෙන්ම අයින් කරන්න. ඔයා ගාව ඒවා ගේම් එකේ මොකක් අර දැන් COC හිම ගහන කට්ටිය මම දැකලා තියෙන බන්ද. ඒ ක්ලෑන් මේවා එක නැති වෙයි, බේස් එක නැති වෙයි අරවනේ. එකෙන්ම අයින් කරන්න. එහෙම අතාරින්න පුළුවන්. උඹලට මේ හැමදේම අල්ලගෙන මේ ගමන යන්න බෑ. এডুকেෂන් බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්න මේ මාස් දෙක වැඩ කරන්න ඕනේ. හැමදේම අල්ලගෙන මේක කරන්න බෑ. ඔයාලා ඕනනම් ඔය සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි වාඩි වෙලා ඉන්න අක්කලා එලා අහලා බලන්න. බොහෝ වෙලාවට එලා පන්තිලා එලා වාඩි වෙලා ඉඳගෙන ඉන්නෙම එයාලට ගිය අවුරුද්දේ ෂයි එකේ බැරි වෙන්න බලපාපු හේතු ටික අයින් කරලා. ඊයේත් මට කතා කරා බං B1යි S2ක් තියෙන උන් දෙන්නෙක් ඊයේ පෙරේද 7 දෙනෙක් විතර කතා කරා. නුවර B1යි S2යි. ඊයේ දෙන්නෙක් කතා කරා. මං හිතුවා නුවර අසාමාන්‍යයි. ගම් පහක් දෙන්නෙක් කතා. SFTB අනිත් දෙක මේ හොඳට වැඩ කරපු එකෙක්. සෙකන්ඩ් ෂයි කරපු එකෙක් හිටියා. ඌටත් B1 S2යි. ෆස්ට් ෂයි එකේ S3යි සෙකන්ඩ් ෂයි එකේ B1 S2යි. කියන්නේ ඌ SFT විතර එළියලා තියෙනවා. ඌ සෙකන්ඩ් ෂයි එකේ SFT විතරේ මහන්සිලා තියෙනවා. අදකට S ම තමයි ආයේ මේ පාරත්. මම කියන්නේ විෂයන් තුනම බැලන්ස් කරගන්න. අනවශ්‍ය ප්‍රශ්න එකක් SFT වලටවත් මොකටවත් ගන්න එපා. විෂයන් තුනම බැලන්ස් කරගන්න ඕනේ. ඔයාට මම කියන වැඩ ටික හොඳටම ටයිම් එක තියෙනවා කරන්න. අනිත් විෂයනුත් කරන්න එපෙයි. ඒ විෂයනුත් කරන්න නම් ටයිම් එක තියෙන්න ඕන ගොඩක්. ටයිම් එක තියනවා වේස්ට් කරන කාලේ අයින් කරන්න ඕන. අනවශ්‍ය දේවල් වලට අයින් කරන කාලේ. දැන් ඔයාගේ හිතේ තියෙනවා ඕ මට බලපාන්නේ මේක තමයි අයින් කරන්න. මේ මොහොතේ අයින් කරන්න. ඒ කියන්නේ දැන් ෆෝන් එක කරන් අයින් කරන්න කියනෝ නේ. මේ මොහොතේ හිතෙන් අයින් කරන්න. නැති වෙනව හිතන්න එපා. මට ජීවිතේ ගොඩක් තැන්වලදී තීරණ ගන්න වෙලා තියෙනවා. ඒකද මේකද. එහෙම ගොඩක් තැන්වල වෙලා තියෙනවා. ඒ අපේ වයසට එනකොට ඔයාලට එක්ස්පීරියන්ස් ගොඩක් එකතු වෙනවා. මෙහෙම තමයි කියලා හිතන්න වෙනවා. ඉතින් නෑ දෙකම බෑ. එහෙම බෑ ඉතින්. එහෙම තමයි. දැන් එදා මේ ඔයාලා මම ට්‍රිප් එක ගැන කිව්වේ. ඒකෙදි මම කිව්වා නේද එක මගේ යාළුවෙක් හිටිය කියලා. ඕන අහලා බලන්න දැන් චින්තකසගේ පුතා එන චින්තකසගේ ගෝලෙක්. මගේ වයස නුවර පන්ති ආපු ළමෙක්. ඕකේ කැම්පස් එක මට මතක නෑ. කැම්පස් ගිහිල්ලා මේ එළියට ඇවිල්ලා ජොබ් එක තමයි බයික් වල ලැගේජ් ගහන එක තමයි එයාගේ ජොබ් එක. ලංකාවෙම උපසිද්ධයි. ඌට තියෙන හොඳ පේජ් එකක් එහෙම තියෙනවා. ඌ තව ඒවා බිස්නස් කරනවා. ඌ ඒකෙන් සල්ලි එකතු කරලා තමයි ලක්ෂ 10ක් විතර එකතු කරගෙන ඔය රට ගිහිල්ලා තාම දැන් අදද කොහෙද එනවා කියලා මට මැසේජ් එකක් දාලා තිබ්බා. අද එනවා කියලා. ඊයේ දාලා තිබ්බේ. ලංකාවෙන් පිට ගිහිල්ලා මේ දවස් 10ක් විතර බයික් රයිඩ් එකක්.
ඔයා හිතන්නේ ඌ ලක්ෂ 10ද විතර හොයලා තියෙනවා. ඔයාගත ලක්ෂ 10 වියදම් කළද රට ගියේ නෑ. ඌ තව සල්ලි හොයලා තියෙන වාහන ඉදන් තියෙන උට. අපේ වයස මොකුත්ම නැති කට්ටිය. ගේම් එක උඹලට වෙන්නේ අපි විතරනේ. ගේම් එක ගහන්න මොකෙන්ද? ඒක ඔයාට පිහිටනවා. ඔයා ඒකට උපරිම දේ දුන්නොත්. උපරිම දේ දෙන්න ඕනේ. ඒ මම කියපු ඔය කොල්ලත් එක්ක ඇවිල්ලා හිටියා ලංකාවේ කට්ටිය 20 ගාණක්. තව සෙට් එකක් ඇවිල්ලා හිටියා එතන හිටියා 30 ගාණක්. අර මම ෆොටෝ එකක් දාලා තිබේ මන්සරන්නලා සෙට් එකත් එක්ක ඒකත් ඒ සෙට් එකේ හිටියා ඒ සෙට් එක වෙන එකක් 30 ගාණක්. ඒතර ඔක්කොම ලංකාවේ එදා හිටියා ඉන්දියාවේ ලේහවල 50කට වඩා. එතන ඒ සෙට් දෙක එකතුම 60කට විතර ඉන්නවා මාත් එක්ක බැලුවම. තව අපි දන්නේ නැති අයත් ඉන්නේ ඉතින් ඕනතර. ඉතින් මිනිස්සු එහෙම යනවා. දකින්නේ ඒකයි වෙලා තියෙන්නේ. ඔය මිනිස්සු ඔක්කොම ටියුෂන් කරන නේද බං? නෑනේ. අම්මලා තාත්තලා සල්ලි දින නේද? නෑ. එහෙම ට්‍රිප් එකක් ගිහලා ටුවර් එකක් ගිහලා බයික් එකක් පැදලා එන්න පුළුවන්. එහෙම ජොලියක් ගන්න පුළුවන් සල්ලි හොයන මිනිස්සු ඉන්නවා. එයාලව ෆලෝ කරන්න. මුකුත්ම කරන්නේ නැතුව ගෙදරට වෙලා එක එකාට chat කර කර බැන කමෙන්ට් කර කර ඉන්න උන් දිහා බලලා උඹලත් එහෙම වෙන්න එපා. එහෙම වෙන්නේ දේවල් අතාරින්න බැරි එක දෙයක් ફોකස් කරන්න බැරි වුන්. උන්ට ඒකත් ඕනේ අනිත් එක ගෝපදූපත් හොයන්න ඕනේ උන්ට කමෙන්ට් කරන්නත් ඕනේ අරව කරන්නත් ඕනේ මේ ඒක තමයි සම්පූර්ණ ජීවිතේ. එහෙම කාලෙකුත් එයි. හැබැයි දැන් ඉන්නේ තරුණ කාලේ. දැන් තරුණ කාලේ ඉන්න නිසා ඔයාලා මේ වෙලාවේ එක දෙයක් ફોකස් කරගෙන වැඩ කරන්න පුළුවන් සෙට් එකක් වෙන්න. මේ සති 10 උපරිමයේ දෙන්න මේකට. උපරිමයේ දෙන්න අනිත් දේවල් වලින් දුලස් වෙන්න ඕනේ. උපරිමයේ දෙන්නම් කියලා කොච්චර හිතුවත් අනිත් දේවල් දුරස්ත කරගන්න නැත්තම් ඔයාට හැමදාම ගෙදර ගියාම නිදිමත එනවා නිදාගන්න ඒකට විසඳුමක් හදන්න ඕනේ බං. එක දවසක් දෙකක් නිින්ද යන්න පුළුවන්. හැමදාම නිින්ද යන්න බෑනේ. ගෙදර එනකොට මහන්සි පන්තියල්ල. පැයක් නිදාගෙන නැගිටින්න. පැයකින් නැගිටින්න පුළුවන් ගට් එක තියෙන්න ඕනේ බං. මේ ලාම් එක වදිනකොට යකා වගේ නැගිටින්න ඕනේ. ගට් එක හදාගන්න. ඔය හැමදේම කියන්නේ ඔයා හදාගෙන ඉන්න ඔයාට අදාළව හදාගෙන ඉන්න නීති ටිකක් තියෙනවනේ. ඔයා හිතන්නේ මට පුළුවන් මෙච්චරයි මම දන්නේ මේ ටික මට කරන්න පුළුවන් මේ ටික අරුව මෙහෙම වුණාට මට එහෙම නෑ උඹලගේ සීමා හිතා ගන්න බැරි තැනක තියෙන්නේ. ඔයාලගේ හිතෙන් දාගත්ත රූල් ටිකක් තියෙන මට පුළුවන් මෙච්චරයි කියලා. මනසත් එක්ක වැඩ කරද්දී ඊට වඩා ගොඩක් දේවල් කරන්න පුළුවන්. එහෙනම් ඔයාලගේ රූල් කඩන්න. ගෙදර ගිහිල්ලා වැඩ කරන්න මහන්සි අමාරුයි නම් පැයක් නිදාගෙන එකෙන්ම නැගිටින්න දෙමව්පියන්ට කියන්න කවුරු හරි ගෙදර ඇදිනේ කියන්න ඇහැරවන්න කියලා. එයාලා සමහරට මේ දවස්වල වැඩ කරන උන් ඉන්නවනම් ඇහැරවන්නේ නැහැ ඇත්තටම. පව් නිදි මරනවා කියලා. ඒ ගානට එන්න ඕනවා. ගේමක් ගහන්න කොහොම හරි යාළුවෙක් ඉන්නවනම් හොඳට වැඩ කරන උගේ ගෙදර ගිහිල්ලා උගෙන් අහගෙන හරි කරන්න. සති 10යි බං සති 10යි ආයෙ ඔයාලට ප්‍රෙෂර් කරන්න බෑ. පළවෙනි ස්ටෙප් එක ඔයාට වැඩ කරන්න හිතෙන්නේ නැති ගේමක් ගහන්න හිතෙන්නේ නැති දේවල් අයින් කිරීම. දෙවෙනි එක මොකක් හරි ප්ලෑන් එකකට වැඩේ කරන එක. එතකොට ඔයා මේ සති 10 අදී කොහොම වුණත් මේ සති 10 ඔයාලා අල්ලන් ඉන්න නිසා කැම්පස් යනුන් ඉන්නවා කියලා මතක තියාගන්න. කියන්නේ මේ සති 10 අල්ලන් ඉන්න නිසා කැම්පස් යනවා. මොකද ගොඩක් උන් අතාරිනවා. ගොඩක් උන් අතාරෙද්දී කැම්පස් ගන්න ප්‍රමාණයක් තියෙනවනේ. ඒ ප්‍රමාණයට දැන් ගිය අවුරුද්දේ 31000ක් SFT ලියලා තියෙනවා. ET 17000ක් ලියලා තියෙනවා. BST 9000ක් විතර ලියලා තියෙනවා. එතකොට ඒ ප්‍රමාණයෙන් අපි ET ගමුකෝ 17000. ඔය 17000න් ඇත්තටම කැම්පස් යන්නේ 1500ක් 2000ක් විතරනේ. 2000ක් කියමුකෝ අපි. ඒ 2000ට වැඩ කරලා තියෙන්නේ ඇත්තටම බැලුවොත් 6000ක් විතර. 6000කින් 2000කට එන්න තියෙන්නේ. එහෙම එකක් තියෙන්නේ මේක ඇතුළේ. ඔයාලේ 6000 අතර දැන් ඉන්න ඔබලා දැන් පන්ති එන ඔබලා වැඩ කරනවනේ බං. ඔබලා දැන් කරනවනේ මොන හරි කරනවනේ දැන් අතෑරපුන් කීයක් ඉන්නවද? ඒ ලෙවල් දාලා ඔහේ ඉන්නුන් කීයක් ඉන්න තව මාසයක් ඇද්දි බලන්නකෝ. තව මාසයක් ඇද්දි සමහරට ඔයාගේ යාළුවා නතරලා තියෙන්න පුළුවන්. බෑ මචං මේක කරන්න බෑ කියලා. එහෙම තමයි දරා ගන්න බෑ ගොඩක් අයට. ඒ අතර ඔයා රැඳිලා ඉන්නවා කියලා කියන්නේ ඔයා දැන් 6000 ඉන්නේ. 6000 නෙවෙයි 5000 වගේ ඉන්නේ. 2004ට එන්න තියෙන්නේ. එහෙනම් ඔයා අල්ලගෙන මේ වැඩේ කරගෙන යන්න. ඒක නිසාම ඔයා කැම්පස් යන්නත් පුළුවන්. හරි සති 10 තියෙන හැම වෙලාවෙම අනවශ්‍ය දේවල් අයින් කරලා වැඩේ කරන්න. දැන් බලන්න මට දුක හිතෙනවනේ ඉතින් උඹලට මේවා කොච්චර හොඳට කියලා දුන්නද මම. පියවරෙන් පියවර කෑල්ලෙන් කෑල්ල නිකන් හරි බලලා තියෙනවා. අද පේපර් එකකුත් තියෙනවා. අද MCQ පේපර් එකක් තියෙනවා. නේ? MCQ පේපර් එකක් තියෙනවා. මම සමහර ප්‍රශ්න හැදුවේ ඇත්තටම උඩින් යද්දි. ප්ලේන් එකේ යද්දි තමයි සමහර ප්‍රශ්න හැදුවේ. සමහර ඒවා දැන් මට මතකයි ඒක ට්‍රාන්ස්ලේටර් එක මේක අර ට්‍රාන්ස්ෆර් වෙලා එන්න ඕනේ තැනක හිටියා පැය දෙකක් විතර. ඒ පැය දෙකෙන් මම පේපර් එකේ ප්‍රශ්න වගේක් හදා හිටියේ. අපි අපේ උපරිමය මේකට දෙනවා මේ කාලේ. උඹලා දෙන්නේ තුනම කොහමද ඉතින්? අපි පේපර් එක හදනවා නම් යන්නේ නේද? මගේ ඕන තරම් ගෝලු ඉන්න හදව ගන්න පුළුවන් පේපර් එක කියලා.
මට මම එනගම මහන්සි හදන්න කරන ඕන තරම් කට්ටිය ඉන්න මට වඩා හොඳ ප්‍රශ්න හදන්න පුළුවන් කට්ටිය ඉන්නවා. හැබැයි ඒත් නෑ මම පේපර් එක හදනවා කියලා මම එහෙදි දවස් දෙකක් විතර ප්‍රශ්න හදුවා. මගේ එකත් කැප කරලා මම ඒ කියන්නේ මගේ කැප කරලා නේ මම කරන්න ඕනේ මගේ වෙනුවෙන් මම ඒක කරන්නේ. ඔයාලා වෙනුවෙන් නෙවෙයි. ඔයාලගේ යහපතක් වෙනවා. මම මේකට උපරිම ආසාවෙන් කරන්නේ. ඉතින් අපිත් එහෙම කරනකොට ඔයාලට කොහොමද ඔයාලා ගැන ආසාවක් තියෙන්න ඕන. ඔයාලා ජීවිතය ගැන ආසාවක් තියෙන්න ඕන. ඒකින්ද පේපර් එක දැන් හදන කට්ටිය එහෙම කැපෙනකොට ලියන උන් ටික බං කොහොමද බලලා ඉන්න එපේ. ටයිම් එකක් හදන කොහෙන් හරි. නේ? ටයිම් එකක් හදන කොහොම හරි බලාගෙන ඉන්න ඕන. දුකයි ඉතින් උඹලා බලන්නේ නෑනේ. හරි කමන්නේ. තව ටික දවසකින් ඉතින් ඔහොම කියන්නත් බෑනේ. දැන් ඔහොම හරි කිව්වා. තව ටික දවසකදී හිත රිද්දන්නේ නෑ ඔයාලගේ. මතක තියාගන්න. තව ටික දවසකින් හිත රිද්දන්නේ. අපි කොහොම හරි ලියමු කියලා තමයි කියන්නේ. කොහොම හරි ලියමු කියලා විතරයි කියන්නේ. ඇයි ඒ? එතකොට ලොකුවට වෙනස් කරන්න බෑ. දැන් උනත් ලොකුවට වෙනස් කරන්න බෑ. සති 10 තියෙන්නේ. අනවශ්‍ය දේවල් අයින් කරලා ඔයාගේ උපරිමය දුන්නොත් ඔයාලා දෙයක් මේක ඇතුලේ කරන්න පුළුවන්. හැබැයි තව සති 4ක් 5ක් විතර ගියාට පස්සේ තව සති 5ක් 7ක් විතර තියාන අවසන් සති 7 වගේ ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ලොකු දෙයක් බලාපොරොත්තු ඒ වෙලාවේ ෆෝන් අයින් කරා ෆෝන් වල තියෙන ඇප් ඩිලීට් කරා ඊට පස්සේ අර සම්බන්ධේ නැවැත්තුවා මේ සම්බන්ධේ නැවැත්තුවා කියලා ඔයාට හෙන්න ලොකු ප්‍රතිඵලයි කියලා ඔයා හිතන්න එපා. එන්නේ නැහැ එතකොට. එතකොට ඒකත් නැතිනවා මේකත් නැතිනවා තමයි එන්නේ. දැන් කරන දෙයක් කරපල්ලා. මොකද අවසාන සති කිහිපේ එහෙම කරන්න බෑ ඕලෙල් නෙමෙයි මේ. හරි ඕලෙල් නෙමෙයි. හරි අපි දැන් මෙහෙම කරමු.